සල්ලි නෙවෙයි වැඩි. සල්ලි නෙවෙයි අපි හම්බ කරේ. ගුම් කතා. සල්ලි තමයි හම්බ කරන්න ඕනේ. ඉතින් සල්ලි වලින් හැමදේම කරන්න බෑ ඇත්ත. ඒ සල්ලි වලින් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ මේ මහා වැස්සේ මේ තෙමි මේ ගහක් කට තෙමි යන්නට වඩා අප වාහනයක් අස්සේ දැන් අන්න එක හරි සැපයි. සල්ලි නැති මිනිස්සුන්ට හැදෙන ලෙඩ ඔක්කොම ටික සල්ලි තියෙන මිනිස්සුත් හැදෙනවා. හැබැයි සල්ලි තියෙන කාට හැදුනාට පස්සේ උට කරන්න දේවල් තියෙනවා ඉතින්. යස් 22 යන්නේ 23 දැන්. යස් 35 දී ඔයා කොහොම ජීවිතේ ගත කරන්න කියලා ප්ලෑන් කරන්න. විශාල ප්ලෑන් එකක් තියාගන්න. කොයි වගේ ගේකද ඉන්නේ, කොයි වගේ වාහනයකද යන්නේ. මම විශ්වාස කරනවා සාර්ථක මිනිස්සෙක් කියලා කියන්න මෙන්න මේවා තියෙන්න ඕනේ. මේ මගේ ඒවා. ඔයාට වෙන ඒවා තියෙන්න පුළුවන්. එකක් තමයි සාමාන්‍ය මට්ටමේ එහා පැත්තට ඉගෙන ගන්න. සාමාන්‍ය මට්ටමට එහා පැත්තට ඉගෙන ගන්න කියලා කියන්නේ මෙහෙමයි. එකක් විෂය දැනුම තියෙන්න ඕනේ. මොකක් කර ශේෂ්ත්‍රයක් සම්බන්ධව ඉගෙනගෙන තියෙන්න ඕනේ. එවැනි කාරණා වාර හොඳ සමාජ දැනීමක් තියෙන්න ඕනේ. ලංකාවේ මිනිස්සුන්ට සමාජ දැනීම කියන එක නැහැ. අහුවේ හැම එකකටම අහුවේ රැවටෙන එක නිසානේ. පුරුද්දක් වශයෙන් රැවටෙනවා අපි. ඒකට හේතුව අර දැනුම පරිශීලනය කරන්නේ නැහැ. දේවල් හදාරන්නේ නැහැ. ඒක අකණ්ඩව කරන්න එනවා. දේවල් කියවන්න එනවා. පොත් කියවන එක අයින් කරමුකෝ අපි. විවිධ ෆිල්ම් බලන්න පුළුවන්. එක ඩොකියුමන්ට්ස් බලන්න පුළුවන්. මොනවා හරි දන්න මිනිස්සුත් එක්ක කතා කරන්න පුළුවන්. ඒවත් එක්ක වා දන්නේ නැති දේවල් ගැන ලෝකය ගැන හොයන්න. ඒක එකක්. එවැනි කාරණා තමයි සාමාන්‍ය මට්ටමට එහා පැත්තට සල්ලි තියෙන්න ඕනේ. සල්ලි නෙවෙයි වැඩි. සල්ලි නෙවෙයි අපි හම්බ කරේ. ගුම් කතා. සල්ලි තමයි හම්බ කරන්න ඕනේ. ඉතින් සල්ලි වලින් හැමදේම කරන්න බෑ ඇත්ත. ඒ සල්ලි වලින් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ මේ මහා වැස්සේ මේ තෙමි මේ ගහක් කට තෙමි යන්නට වඩා අප වාහනයක් අස්සේ දැන් අන්න එක හරි සැපයි. සල්ලි නැති මිනිස්සුන්ට හැදෙන ලෙඩ ඔක්කොම ටික සල්ලි තියෙන මිනිස්සුත් හැදෙනවා. හැබැයි සල්ලි තියෙන කාට හැදුනාට පස්සේ උට කරන්න දේවල් තියෙනවා එතනට. ඌ ඉන්නේ සැප කාමරයක සැප ඇඳගෙන තමයි බේත් ගන්න. සල්ලි නැති කා සමහරට පුටුවක් උඩ ඉන්නේ. ඉතින් දාලා හදන්නේ නැහැ. මේ දෙක. හැමෝටම ලෙඩ හැදෙනවා කියලා හරියන්නේ නැහැ. මේ දෙක. ඒ සල්ලි ඕනේ. සල්ලි නැතුව බෑ. ඕනෑම දෙයක් පවත්වාගෙන යන සල්ලි ඕනේ. මම කලින් දවසක් කියලා ඇති ඔය ඉන්නේ වෙද මහත්තුරුනේ පරණ සල්ලි ගන්නතෝ බේත් කරපු. දැන් මොකද වෙලා තියෙන්නේ? වෙදකමත් නැහැ, වෙද මහත්යත් නැහැ, මුකුත් නැහැනේ. සල්ලි අරන් වෙදකම කරා නම් වෙද මහත්ය හොඳින් ජීවත් වෙනවා. සල්ලි හම්බ වෙන නිසා පුතා වෙදකම ඉගෙන ගන්නවා. ඌත් ඒක කරන් යනවා. දැන් වෙදකමත් තියෙනවා, සල්ලිත් තියෙනවා, ඒ ගමටත් හොඳයි. තව එකෙක් කඩයක් දාන තේ ටිකක් විකුණනවා වැඩ ගොඩක් වෙනවා එහෙනම්. ඒක පවත්වාගෙන යන සල්ලි ඕනේ. ඒක ඉතා හොඳින් මතක තියාගන්න. ඔය මේ ලංකාවේ ඉන්න ඒ තක්කඩි දාපු අදහස් වුණා. සල්ලි නෙවෙයි ඕනේ කියලා. සල්ලි තමයි ඕනේ. ඒ සල්ලි හම්බ කරන්න වෙනවා. ඊළඟ කාරණාව මං කැමති ටිකක් ප්‍රසිද්ධ මිනිස්සෙක් වෙන්න. දැක්කම අඳුර ගන්න පුළුවන් එහෙම වෙනකොට. ඒ වුණාම ලංකාවේ පොඩි වාසි තියෙනවා. කාලහාමි කමන්නේ යන්න කියලා එහෙම එකකෝ තියෙනවා ඉතින්. ඒක හොඳයි ඒක. අනිත් කාරණා තමයි පොඩි අර සංවේදී බවක් තියෙන්න ඕන. ලොකුවට නෙවෙයි ටිකක්වත් තියෙන්න ඕන. ලංකාවේ මිනිස්සුත් එක්ක වැඩ කරනකොට ටිකක් සංවේදීම කරදරයක් අත්තර. ඔහොත් එහෙමයක් තියෙනවා. අනේකාව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මොකක් හරි තැනක ජොබ් එකක් කරනකොට ඔයාගේ යටතේ වැඩ කරන මිනිස්සුන්ට වගේ සලකන්න. වැඩ කරන්නේ නැති උන් එළවල දාන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට ඔයා දොස්තර කෙනෙක් වුණා කියලා දාන්න ඔයාට උඩ ඉන්න දොස්තර ඔයාට හෙන වදයක් දෙන්න පුළුවන්. ඔයාට දොස්තරකම දාලා යන්න තරම් හිතන වද දෙන්න පුළුවන්. එහෙම උන් ඉන්නවා ලංකාවේ. ඔයත් එතනට ගියාට පස්සේ ඔයත් ඒ වැඩේම කරන්න එපා පල්ලෙහා ඉන්න එක. දැන් රැක් කරන්නේ අපිට මෙහෙම නෙවෙයි රැක් කරේ කියලා පල්ලෙහා කා රැක් කරනවා. හරිද? ඔයාව රැක් කරා. ඔයාට බලය තියෙන වෙලාව පල්ලෙහා කා රැක් නොකර ඉන්න. ඒකයි වැඩේ. එයාට මොනහාර සමාජයෙන් ආවා නම් මොනහාරි කරදර ඔයාට ඒ හයිය හම්බ වෙච්ච වෙලාවේ ඔයාගේ යට ඉන්න මිනිස්සුන්ගේ පීඩනයට පත් කරන්න එපා. මොකද ඊට පස්සේ මේ වෛරය තමයි දිගටම යන්නේ. එහෙම කරන්න එපා. මේ වා දිගට ඉගෙන ගන්නකොට ජොබ් එකක් කරනකොට විවිධ ප්‍රශ්න එයි. එසේ වා එනවනේ මේ උඩ තැනට. ඒත් වා මතක් කරගන්න වාට මෙහෙම වද දුන්නා. ඒත් වාට ආව ප්‍රශ්න එක කොහොමද? මම එහෙම හැසිරුවොත් පල්ලෙහාට ඒකමයි වෙන්නේ.
මම ඒක කරන්න ඕනේ නැහැ කියන එක තේරුම් ගන්න. ඒවත් එක මිනිස්සු ආව ආරක්ෂා කරනවා. වකර අතුරුාන්තරාවක් ආවත් මිනිස්සු ආරක්ෂා කරනවා. එහෙම නැරත් ඔයා ආරක්ෂා වෙනවා. මට ඒ සම්බන්ධ අත්දැකීම් සෑහෙන්න තියෙනවා. ඒ ගමන රිවිෂන් එක මම නොකර හිටියේ මේ ඇත්තටම මට මහන්සි හින්දා. රිවිෂන් එක කරා නම් ස්ටේජ් එකක් උඩ මැරණ එක කොහොමද? දැන් ස්ටේජ් එකක් උඩ මට heart attack හැදෙනවා. ඒ තිබ්බ දත්තේ ඒ තරම් දරුණුයි. මම ඒක චෙක් කරන්න යන්නේ නිකන්. කියන්නේ මට මුත් අසනීපයක් ඇවිල්ලා නෙවෙයි මම යන්නේ චෙක් කරන්න. නිකන් චෙකප් එකට ගියාම තමයි ඒක හොයාගන්නේ. නිකන් යන්නේ චෙකප් එක. හේතුවක් නැතුව. මම රිවිෂන් 3ම කරා නම් මම දවස් 7ම වැඩ. එන මට චෙකප් එකට යන වෙලාවක් එන්නේත් නැහැ. එන රිවිෂන් එක ස්ට්‍රෙස් එක දාලා ගන්නත් බැරි වෙනවා. එන කොයි හරි ක්ලැප්ස් වෙනවා. ඒක වෙන නියමිතව තිබ්බා. මොකක් හෝ හේතු කරන් මේ ගම රිවිෂන් ටික කරන්න ගත්තේ නැහැ. අර අනිත් දෙන්නත් එක්ක කරේ. ඒකත් එක්ක මට වෙලා හම්බුණා. මොකද්ද හේතු කරන් මම චෙකප් එකට ගියා. එකකින් දෙක සිද්ධ වුණේ නැහැ. නැත්නම් ඇත්තටම මේ ඔය අර දර්ශන ධර්මරාජ නැති වෙච්ච වෙලාවේ මට ඕක සෑහෙන ඒ වෙච්ච දේ මට එතන වෙන්න තිබ්බ ඇත්ත. මොකක් හරි කලින් ප්ලෑන් කරපු දෙයක් එහෙම නෙවෙයි ඒක ඉබේ වුණේ. මට එහෙම ඒවා ගොඩක් වෙලා තියෙන එකක්. ඒක මං කියන්නේ ඔයා කරන දේට අවංක වෙන්න. මිනිසුන්ව රවට්ටන්න එපා. මිනිසුන් වගේ සලකන්න. ඒ කරන වැඩේ හරියට කරන්න. එච්චරයි. ඒකින් වාට මහ ගොඩක් දේවල් හම්බ වෙයි. වාට දැන් හිතනවා නම් වාට වාසනාව නැහැ කියලා. වා හොඳින් ජීවත් වෙන්න. හොඳින් ජීවත් වෙනවා කියලා කියන්නේ වැඩ නොකර ඉන්නවා කියන එක නෙවෙයි. කම්පිටිෂන් එකට මුහුණ දෙන්නේ නැහැ කියන එක නෙවෙයි. අලංකාරද මුහුණ දෙන්න ඕනේ. ගේම් එකේ ඉන්න ඕනේ. ඒ ඔක්කොම කරන්න ඕනේ. ඒ අසාධාරණ නොකර ඉන්න ඕනේ. අක්කඩින නොකර ඉන්න ඕනේ. ඒකත් එක්ක දේවල් වෙනස් වෙනවා. ඒතර ඉස්සෙල්ලා නොතිබිච්ච වාසනාවක් වාට ඊට පස්සේ දැනෙන්න හම්බ වෙයි. උගලංග වයසේදී මම ඕගොල්ලෝ වගේම ළමයෙක්. ඒ බොහොම සාමාන්‍ය පවුලක ළමයෙක් මම. ඒ බුකුත් තිබිලා නැහැ. කිසිම දෙයක් තිබිලා නැහැ. අපේ ගෙදර මුලින්ම වාහනයක් ගන්න මම. ඒ කලින් වාහන තිබිලා නැහැ අපේ ගෙදර. ඒ වාගේ මගේ අපි දෙන්නගේම තත්ත්වය එකයි. මට මාර දේවල් අදටත් නැහැ. නමුත් මං හොයාගත් දේවල් ඔක්කොම හොයාගත්තේ මේ මං කිව්ව ක්‍රම වලින්. ඔය කිව්ව කාරණා තමයි මට තියෙන්නේ. ඉගෙන ගන්න එකට සීමාවක් නැහැ. සල්ලි වලට සීමාවක් නැහැ. ජනප්‍රියත්වයට සීමාවක් නැහැ. මනුස්සකම් වල සීමාවක් නැහැ. උන්නම ක්‍රයිටීරියා කීපයක් හදා ගන්න ඔයාට. ඒවා ඉවරයක් නැතුව එකතු කරන්න. වා ඉස්සර කල්පනා කරලා බලන්න වාට සන්තෝෂෙන් ජීවත් වෙන්න මොනවද ඕනේ? අන්නේ ටික හඳුනාගෙන ඒව එකතු කරන්න පටන් ගන්න. ඊළඟ කාරණා තමයි අන්තිමට මේ කියන්නේ හෙට දවසේ සතුට වෙනුවෙන් අද නැහින එකට සීමාවක් තියෙනවා කියලා මතක තියාගන්න. ඒ ලංකාවේ දොස්තරලා ඉන්නවා එන ලොකු දොස්තරලා ඉන්නවා හොඳ මිනිස්සු. උදේ පාන්දර කැම්පස් එකේ ලෙක්චර් එකට යනවා ලෙක්චර් කරනවා. ලෙක්චර්ලා යන හොස්පිටල් එකට හොස්පිටල් එකේ බේත් වැඩ කරනවා. ඉවරලා දවල් එනවා ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකට. ඒක ඉවර කරලා රෑ යනවා සර්ජරි එකට. සර්ජරි යන්නේ 11ට විතර රෑ 11ට විතර. සර්ජරි ඉවර රෑ 2යි 3යි. ආයෙ උදේ ගෙදර එනවා. ආයෙ උදේ 8ට යන්න ඕනේ කැම්පස් එකට. පිස්සුනේ ඉතින්. සල්ලි තියෙනවා උනතර. අන්තිමට දෙසැම්බර් මාසේ වගේ මාසෙම නිවාඩු දාලා කොහේ හරි ලෝකෙ වටේ ගිහිල්ලා එනවා. ඉතින් එක මාසයක් ආතල් ගන්න මේක මාස 11ක් නැහිනවනේ. ළමයි එහෙම ඉන්නවා තාත්තා දැකලා දෙන ෆොටෝ වලින්. මම දකින්නේ නැහැ ඒක හොඳයි කියලා. මම දකින්නේ නැහැ ඒක හොඳයි කියලා. හරි. ඒකයි මම කියන්නේ මේවා බැලන්ස් කරගන්න. සල්ලි ඕනේ. සල්ලි ඕනේ. සල්ලි නැතුව බෑ. සල්ලි ඕනේ. සල්ලි ඕනේ Tamanට කියලා වෙලාවකුත් ඕනේ. ඔක බැලන්ස් කරගන්න. හරි. ඒකද ඒකයි මම කිව්වා අර අපි මේ හැමදේම කරන්නේ සතුටින් ඉඳනේ. වා ඉගෙන ගන්නේ එළව කරන්නේ කැම්පස් යන්න හදන්නේ සන්තෝෂෙන් ඉන්නනේ. ඒනවා මේ මොහොතේ සන්තෝෂෙන් ඉන්නවට පුළුවන් වෙන්න ඕන. වාට ජීවිතේ හම්බෙන පොඩි පොඩි වෙලාවල් හම්බෙන පොඩි පොඩි ආතල් මිස් කරන්න එපා. අර අන්තිම මේ ටාගට් එකට මේ බාධා වෙන ආතල් ගන්න යන්න එපා. يعني මේ අතරමැද කුඩු ගහන්න තුනොත් වගේ එහෙම ඒවා කරන්න යන්න එපා. මේ
මං අර ඒ මොහොතේ වාට තෘප්තිමත්ව ඉන්න පුළුවන් වෙන්න. එහෙම එක බැලන්ස් කරගන්න try කර ගන්න. ඕක තමයි මේ අවසානයේ කියන්න තියෙන පණිවිඩය මේ ඕක තමයි අපි සක්සස් කියලා කියන්නේ. සක්සස් කියලා කියන්නේ ඔයා සන්තෝෂෙන් නම් ජීවත් වෙන ඔයා සක්සස් එච්චරයි ඉතින්. ඔයා සන්තෝෂෙන් නෙවෙයි නම් ජීවත් වෙන්නේ උදේ නැගිට්ටම අයියෝ කියලා හිතනවා නේද? ඉතින් ආට කොච්චර සල්දිවත් වැඩක් නැහැ ඉතින්. උහුම් මරි මොන්න නැගිටලා යන්න එපා කියලා හිතනවා නම් ඉතින් වැඩක් නැහැ ඉතින්. ඒක නෙවෙයි. ඉඳ මේ ඒව හදා ගන්න.